එලෝ යාළුවනේ කොහමද? අපි යනවා ඊත් නිවාඩුවට ඩෑම් එකක් තියෙනවා අල් සුහයිම හරි මොකක් හරි ඒකේ නම නත්ත නෙමෙයි ඒ කිට්ටුව. ඉතින් මේ තමයි පාර දෙන්නේ අපිට තව විනාඩි 40ක් වගේ යන්න දෙනවා. මේ අලුත් කැමරාවෙන් වීඩියෝ එක කරන්නේ හොඳ පළවෙනි වීඩියෝ. ඉතින් අපි ඒ කිට්ටුවට ගිහිල්ලා වෙන්නන්නම් කොහොමද වැඩේ තියෙන්නේ කියලා. වතුර තියෙනවද දන්නේ නැහැ. දැන් රස්නේ පටන් ගන්න තියෙන නිසා කිට්ටුවට ගිහිල්ලා ඊළඟට ඒක වෙන්නන්න. හලෝ යාළුවනේ අපි දැන් අත්තවලට ඇවිල්ලා ඉන්නේ. තව විනාඩි 6ක් තියෙනවා. අපි කලින් පාර ඇවිල්ලා කැම්ප් කරේ මෙන්න මේ හරිය තමයි. ඒකේ වීඩියෝ එකක් ගත්තට මේ දාගන්න බැරි වුණා. කියන්නේ වීඩියෝ එක මගේ අතින් ඩිලීට් වුණා. දැන් මේ අපි යන එක නම් වෙනම එකක්. බලමු ගිහලා දැත් කරුවල වෙන්න කලින් යන්න තමයි try කරේ. අපි ගෙදරින් ආවේ අතරමාරට විතර අතරමාරත් වුණාද මම දැන් 6:00 බලමුකෝ තව විනාඩි 5යිනේ. ගයිස් අපි දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ තව විනාඩියකින් දාලා දැනට යනවා. මෙතනින් තමයි හරවන්නේ. පොතේ හැටියට. In 500 meters, your destination will be on the left. 500 meters. දැන් කොහොම වෙයිද දන්නේ අපි මේ TikTok වීඩියෝ එකක් දැකලා තමයි මෙතනට ආවේ. ඔයගොල්ලන්ට වෙනවනේ I think කඳු ටික. අපි කලින් පාර ඇවිල්ලා එහා පැත්තේ තමයි කැම්ප් කරේ. හරිද දැන් මේ වතුර නෑ වෙනවනේ මඩ වගේ ඉතුරු වෙලා තියෙන්නේ. මොකද අරින් ඩෑම් එක අරපුවාම මේක දිගේ තමයි එන්නේ වතුර ඔක්කොම. මේ පාර වැස්සේ නෑනේ ඩුබායි වලට. ඒගොල්ලෝ අපිට අඩුවට තමයි සැලකුවේ. මේ පාර දුන්නේ නැස ගිය පාර ගම් වතුර කරන්න දුන්න නිසා. ඔන්න ෆයිනලි අපි ආවා කරුවල වැටෙන්න චුට්ටකට වෙලාවකට කලින්. මේ උඩ තියෙනවා මේ උඩ තමයි ටැක්සර ඩෑම් එක තියෙන්නේ. අරුම වතුර පොඩ්ඩක් පාගලා මගේ යාළුවෝ නම් දන්නවා මම සෑහෙන කාලෙක ඉස්සෙ මේ වතුර වල කොහෙ හිටියා කියලා. අද තමයි වතුර වලක් හම්බුනේ. කකුල් දෙක පොඩ්ඩක් හොදලා. අයියෝ මක පේඩි. Wow. සීතරේ මේ මාළුත් තියෙනවා.
අපි මාළුවල්ලන ඒගොල්ලන් උඩට සම්මුට ගිස්සනවා අරවල වැටෙන්න කලින් උඩට පොඩ්ඩක් ගිහිල්ලා එමුනේ අර මුදට ගිහිල්ලා අපි දැකපු වීඩියෝ එකේ නම් මේ මෙන්න මේ වගේ වතුර වැටෙනවා දැන් අර වතුර යවලා නැති නිසා වැටෙන්න වතුර නැහැ කරුවල වැටෙන්න කලින් එන්න ඉතින් හිටියට එන්න බැරි වුණානේ මේක මේ වතුර යවනකොට මේ පේනවනේ මේ ඔක්කොගෙම වතුර යනවා මාළුත් ඉන්න පේන්නේ නම් නැති ඇති මෙතන ගැඹුරක් ඇති හැබැයි සෑහෙන අර හරි කොනටම යන්න පුළුවන් තාම මේ පැත්තට ගියයි යන්ක බලන්න උඩට මේක මේ පල්ලෙහාට පේන්න තියෙනවා ලාවට වගේ මේ කටු ගස් තියෙන ඔක්කොම සෑහෙන මාළු නම් ඉන්නවා මේ හරිය ගොඩක් ගැඹුරු නෑ වගේ පේනවද දන්නේ මාළු නම් කරුවල නා දැන් වෙලාව 7ට කාලයි பள்ளியோட கீழ் போயிடுச்சு ஆ ரோட்ல போய் ඉතින් තව ගියත් මෙච්චර තමයි තව උඩට යන්න පුළුවන් හැබැයි අපි කලින් පාර කැම් කරේ මෙන්න මේකේ කොනේ ඒ වීඩියෝ එක දාගන්න බැරි වුණා නේද ඉතින් එහෙනම් මගේ රත්තරන් යාළුවනේ දැන් කරුවල වැටලා තියෙන්නේ මේක තමයි මේ ඇවිල්ලා හත්තවල තිබුණාට මේක අර හත්ත ඩෑම් එක නෙමෙයි මේකට සුහයිලා හරි මොකක් හරි කියන්නේ Google Map එකේ ගහපුවම බලා ගන්න පුළුවන් නාන්න කරන්නත් පුළුවන් අර වතුර වැටෙනකොට හැබැයි මේ දැන් අර වතුර වැටෙන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් යාට දැන් පෙන්වන්න තරම් දෙයක් නැහැ. පළුවර උනාට පස්සේ අපි වම්මම අපි අද ඉන්න කියලාත් හිතාගෙන ආවේ. ඔකට ටෙන්ට් එකක් තරන් ආවා. හිතනොත් ඉන්නවා නැත්තම් යනවා වගේ සීන් එකක් තිබ්බේ. ඉතින් කොහොම හරි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් කට්ටිය ලයික් එක කමෙන්ට් එකක් දාගෙන යන්න. ජය වේවා.